ගොඩක් අය මගෙන් ඉල්ලපු වීඩියෝ එකක් මට ටිකක් කරන්න පරක්කු වුණා. මොකද බබාට දෙවෙනි පාරටත් වෛරස් එක හැදිලා දැන් තමයි බබා ටිකක් හොඳ තත්ත්වයට එන්නේ. ඉතින් මේ පළවෙනි පාර බබාට වෛරස් එක හැදිලා උන 102 103 වෙනකම්ම ගිහිල්ලා බබාට ෆිට් එකක් ආවා. ඉතින් එදා එතකොට අපි රෑ වෙනකොට මට මේ බය හිතුන නිසා මම හොස්පිටල් එක්කන් ගියා. එදත් 103ට වගේ උණ තිබ්බ බබාට රෑත්. ආයි ෆිට් එකක් එයිදෝ කියලා බයට මම හොස්පිටල් අරන් ගියා. ඉතින් මේ තියෙන්නේ හොස්පිටල් ගිහිල්ලා ඊට පහුවෙනි දවසේ, කියන්නේ හොස්පිටල් ගිහිල්ලා ඇඩ්මිට් වුණාට පස්සේ දවසේ උදේ බබා ටිකක් කෑම කන්න පටන් ගත්තා. මේ එයා ෆෝන් එක අරගෙන වීඩියෝ ෆෝන් කරලා. ඉතින් මට හිතුණා ඒක හරිම ස්වීට්, ඒක දාන්න මතකයක් විදිහට. ඉතින් අපි දවස් දෙකක් හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙලා හිටියා. හැබැයි බබාට හොස්පිටල් එකෙන් කිසිම බෙහෙතක් දුන්නේ නැහැ. පැරසිටමෝල් විතරයි ඩෝස් එක දෙන්න කියලා කිව්වේ උණ එන පාරට. මම තමයි උණ චෙක් කර බබාට කවලා පොවලා මම බබාව බලාගත්තා. ඉතින් මට හිතුණා මම ගෙදර හිටියා නම් හස්බන්ඩ්ුයි මායි දෙන්නම ඉන්නවනේ කියලා මේ දේ කරන්න. හදිස්සි වෙලා හොස්පිටල් ඇඩ්මිට් වුණේ අපරාධි කියලා හිතුණා. ඒත් ආයි හිතුවා හදිස්සියෙන් ෆිට් එකක් ආවොත් මම ඉන්නේ හොස්පිටල් එකකනේ. ඒක නිසා බබාට එතකොට සේෆ් නේ කියන එකකින් මම හිටියා. මොකද හොස්පිටල් එකේ යනකොට මටත් හොඳටම අමාරුයි වෛරස් එක හැදිලා. ඉතින් පේනවනේ බබා චෙක්ටුත් වෙලා. ඉතින් මේ නම් මේ චූටි කාලේ වීඩියෝ එකක් මට වොයිස් එක දාන්න ඕන නිසා තමයි මම මේ වීඩියෝස් ටික ඇඩ් කරන්නේ ඊට පස්සේ තියෙන. ඉතින් මේකයි පළවෙනිම දේ. අපිට අප්‍රේල් 2 වෙනිදා හස්බන්ඩ්ට හොඳටම අසනීප වුණා. ඉතින් එයා ඒ වෙලෙම ගිහිල්ලා බෙහෙත් අරගත්ත හවස් වෙනකොට. නමුත් අප්‍රේල් 3 වෙනකොටත් එයාට අප්‍රේල් 2 රෑ 102ට 103ට එයාට උණ පැනඩෝල් දීලත් උණ අඩුවක් නැහැ. ඉතින් එයාට එහෙම උණ තියෙනකොට පහුවදා මම බබාව ගෙදර යවුවා. මොකද හස්බන්ඩ්ටත් ගොඩක් අමාරු නිසා එයාටවත් චුට්ටක් බලන්න ඕන නිසා බබාව ගෙදර යවුවා. ගෙදර ගිහිල්ලා බබා හවස එනකොට බබාට පොඩි කැස්සක් වගේ ඇඟ රස්නේ ගතියක් තිබ්බා. ඉතින් එතකොටත් බබාටත් ඉන්ෆෙක්ට් වෙලා තමයි තිබිලා තියෙන වෛරස් එක. ඉතින් බබාට රෑ 12 වගේ වෙනකොට හොඳටම උණ. ඉතින් මේ බබාට මම හවස 8ට නිදා ගන්න කලින් පැන්ඩෝල් සිරප් එක දෙන්න හැදුවත් ඒත් එතකොට නම් උණ තිබ්බේ නෝමල් 98ට වගේ. ඉතින් මම දුන්නේ නැහැ. ඊට පස්සේ රෑ නැගිටිනකොට හොඳටම බබාට උණ. ඉතින් මම නැගිටලා බබාවත් අරගෙන කුස්සියට ගිහලා පැන්ඩෝල් සිරප් එක අරගන්නකොටම බබා හොඳටම වොමිට් කරා. වොමිට් කරලා ඉවර වුණාට පස්සේ මම ආයෙ පැන්ඩෝල් සිරප් එක දුන්නා. දීලා ඒත් පාන්දර 2ට වෙනකොට 2-3 වගේ වෙනකොටත් බබාට 102ට වගේ උණ. ඉතින් මම අම්මලාට කතා කරලා ටක් ගාලා 9 years එකට අරන් ගිහිල්ලා බබාට බෙහෙත් අරගෙන ආවා. ඉතින් ඔන්න බෙහෙත් අරගෙන ඇවිල්ලා එදා දවසේම හොඳටම උණ. මේ කියන්නේ අප්‍රේල් 4 වෙනිදා දවසේ සම්පූර්ණයෙන්ම හොඳටම උණ බබාට. ඔන්න දවල් 2ට වගේ බබාව මං නිදි කරව ඉන්නකොට බබාව එකපාරටම ගැහිලා අත් දෙක දරනඩු වෙලා කකුල් දෙකත් දරනඩු වුණා. බබාව දෙපාරක් වගේ තමයි ගැහුනේ. දරනඩු වෙලා ඇස් දෙක උඩ ගියා. ඔන්න බබාට පළවෙනි ෆිට් එක ආවා. ඉතින් ඔන්න ඉවලේ මම හොඳටම කලබල වුණා. මම දන්නේ නැහැ ෆිට් එකක් කියලා. මම දන්නේ නැහැ ෆිට් එකක් කියලා. මම කොහොම හරි බබාව වම් පැත්තටම තමයි වඩන් හිටියේ. අතරම ෆිට් එකක් ආවොතින් බබාව ඇඳක් මත පිට තියලා බබාගේ කටෙන් මොන හරි සෙම වගේ එනවා නම් ඒක බේරෙන්න පුළුවන්. ඒක ආපස්සට යන්නේ නැතුව බේරෙන්න පුළුවන් විදියට වම් පැත්තට ඇල කරලා තියන්න. මම දන්නේ නැතිව මම බබාව වම් පැත්තට කොහමද හැබැයි දෙයියන්ගේ පිටින් අරගෙන නංගිත් එක්ක දිව්වා. මොකද හස්බන්ඩ්ටත් හොඳටම අමාරුයි. එයාටත් එන්න කියාගෙන අපි දෙන්න දිව්වා. ඉතින් අපි දෙන්න දුවලා අපි ගොඩක් පාර ළඟ ඉන්නේ. ට්‍රෙවිල් එකක් අරගෙන එයා මං අංකල්ට කිව්වනේ කොහෙට හරි ඉක්මන් යන්න ඩෙරිචේ යන් කියලා. බෑආකෝ ඉක්මනට යන්න මෙතන ඩිස්පෙන්සරි එකේ ડોක්ටර් කෙනෙක්ට පෙන්නමු කියලා. ඉතින් ඔන්න එයාත් එක්ක ડોක්ටර් ගාවට අරගෙන යනකොට විනාඩි 2ක් වගේ යනකොට බබා සෙටල් වෙලා ඉතින් මේ ડોක්ටර් ගාවට යද්දි බබාට ඕකේ වුණා. ඊට පස්සේ පැරසිටමෝල් සපොසිටරි එකක් දැම්මා බබාට. ඒවලේ එයාලා මට ඉතින් ඇඩ්වයිස් කරා උණ නම් ඉකිලි දෙකට වෙනම රෙදි කෑලි දෙකක් ඒකට
යට කකුල් දෙක අසුරට වෙනම දෙකක් ඔළුවට වෙනම එහෙම වෙනම රෙදි කැලි තියදී එන්න දෙන්න එපා උණ අඩුම කරගන්න කියලා. ඉතින් ඔන්න මම කලබලෙත් එක්ක ඒ ටික තමයි පළවෙනි පාර ෆිට් එක හදුනම බබාට දැනගත්තේ මම. ඉතින් ඔන්න එදා ඉඳන් මම සර්ච් කරනවා ෆිට් එක හදුනම මොනවද කරන්නේ ඔන්න ඔය දේවල්. ඉතින් මගේ අත්දැකීම කිව්වොත් දෙවැනි පාරත් බබාට අප්‍රේල් හරියටම 18 උණ හැදුනා. මේ පාර බබාට උණ තිබ්බ 101ට වගේ. ඉතින් අපි බයට කලින් පාර වගේ පැරසිටමෝල් ගානට වෙලාවට දුන්නා. හැබැයි ඒත් බබාට උණ අඩුවක් නැහැ. 19 වෙනිදා අපිට පොඩි ෆැමිලි ගැදරින් එකක් තිබ්බා ළඟම. ඉතින් අපි බබාව එක එහෙට ගියා. හැබැයි බබා ඇඳේම තමයි හිටියේ. බබාට හේදිත් 101ට වගේ උණ තිබ්බා. ඉතින් බබා රෙස්ට් එකේ හිටියත් බබාව එක්කගෙන ගෙදර ඇවිල්ලා රෑ 8ට වගේ ආයේ හස්බන්ඩ්ගේ අතේ ඉද්දි තව ෆිට් එකක් ආවා. දෙපාරක් ගහිලා අත් දෙකයි කකුල් දෙකයි ගහිලා ඇස් දෙකත් බ්ලින්ක් වෙනවා වගේ වුණා ඒ වෙලෙදි. ඊට පස්සේ අපි ඇඳට අරන් ගිහිල්ලා බබාව අනිත් වම් පැත්තට හරවලා ඒ කටේ තියෙන සෙම ටික අයින් වෙනකන් ඒක නවතිනකන් හිටියා. ඉතින් ඔන්න දෙවනි ෆිට් එකත් බබාට ආවා. ඊට පස්සේ අපි අපේ බබා පෙන්නන ටෙලිවිෂන් එකේ ડોක්ටර් ළඟට බබාව අරගෙන ගිහිල්ලා එවලෙත් පැන්ඩෝල් සප් එකක් බබාට දැම්මා. දාලා අපි පැන්ඩෝල් සප් ගෙදර ගෙනල්ලා තියාගත්තා. බබාට මේ වගේ හයි ෆීවර් එකක් ආවොත් මොකද පැරසිටමෝල් සමහරවිට මෙයා වොමිට් කරන නිසා අවශ්‍ය වුණොත් දාන්න. ඉතින් එදා රෑත් බබාට පැන්ඩෝල් සිරප් පැරසිටමෝල් සප් එක දාලා තියෙද්දිත් 101ට වගේ උණ රෑ 12ට විතරක් ආවා. අපි ඊට පස්සේ ආයි සප් එකක් දැම්මා. ඉතින් ඔන්න ওই විදිහට තමයි මේ දවස් ටික ගත වුණේ. වීඩියෝ එකක්වත් කිසිම දෙයක් කරගන්න බැරි වුණා. මොකද බබාත් එක්කමයි හිටියේ. පොඩි වෙලාවක්වත් එයාව තනි කරන්නේ නැතුව. බබා හැබැයි මේ පාර වෛරස් එක හැදුනම දෙවෙනි පාර කෑම වැඩිය නිග්ලෙක්ට් කරේ නැහැ. එයාගේ උගුර ඉන්ෆෙක්ට් වෙලා තියෙනවා වගේ පේනුණා කියලා ડોක්ටර් කිව්වා. හැබැයි එයා කෑම නිග්ලෙක්ට් කරේ නැහැ. කෑම කෑව කලින් පාර නම් පොඩ්ඩක්වත් කෑවේ නැහැ. ඉතින් ඇත්තටම චූටි පැටවුම පරිස්සම් කරගන්න. දැන් මම ඉස්සරහට ගොඩක් දුරට මම සර්ච් කරනවා මේ බබාගේ ෆිට් එක මොකක්ද කියන එක අපි නියුරොලොජිස්ට් කෙනෙක් ගාවට ගිහිල්ලත් බලනවා. මම ඒ වීඩියෝස් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා.